ආයුබෝවන් අද අපි ලේසියෙන් හදාගන්න පුළුවන් හතු බැදුමක් කියලා දෙන්නයි හදන්නේ. අපි බලමු දැන් ඒක කොහොමද කරන්න කියලා. ඉස්සලම හතු ටික හොඳට ලුණු වතුරෙන් සෝදලා මේ විදියට හොඳට තෙත මිරිකගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ මේක හොඳට අපි මේ විදියට ඉරන්න ඕනේ. පුංචි කොටස් වලට ඉරා ගන්න. මේකේ හොඳට තෙත බේරලා මිරිකලා වගේ ගන්න ඕනේ. මොකද නැත්තම් වතුර ගොඩාක් හිටියාම අපිට බැදුම ලස්සනට එන්නේ නැහැ. මොකද මේක කල් තියා ගන්නත් පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ක්‍රිස්පි ගතිය එන්න නම් හොඳට වතුර නැති වෙන්න ඕනේ. දැන් මේ තියෙන්නේ මම හොඳට තදින් මිරිකලා වතුර ටික අයින් කරලා ගත්ත මෂ්රූම්. මේක ඔයිස්ටර් මෂ්රූම් එක ඕන කෙනෙක්ට පහසුවෙන් වෙළඳ පොලේ හොයාගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ මේ මෂ්රූම් හොදනකොට වතුරට ලුණු ටිකක් දාලා හොදන්න. එතකොට මේකේ සමහර විට පණුව වර්ග එහෙම හිටියානම් ඒක අයින් වෙනවා. හරි, දැන් මේ තියෙන්නේ අපි කුඩාවට ඉරාගත්ත හතු කැබලි. දැන් මේකට අපි දාන්න ඕනේ රස අනුව ලුණු ටිකක්. ඊළඟට කහ කුඩු ස්වල්පයක්. ඊළඟට මේකට අවශ්‍ය වෙන්නේ පාන් පිටි. අපි දැන් සාමාන්‍යයෙන් බැටර් එකක් හදලානේ මේක බදින්නේ. දැන් මම මේක ඔයගලන්ට පෙන්නන්නේ විශේෂ දෙයක්. මේකට බැටර් එකක් අවශ්‍ය නැහැ. මෙහිම පාන් පිටි ස්වල්පයක් හොඳට උඩින් ඉසින්න. ඊට පස්සේ හොඳින් කලවම් කරන්න. දැන් මේකේ පොඩ්ඩක් ලාවට තෙතක් තියෙනවනේ අපිට. ඒ තෙතට මේ පාන් පිටි ටික හොඳට අල්ලනවා මේ මෂ්රූම් කෑලි වලට. මේක හොඳින් කලවම් කරගන්න. දැන් හරි. දැන් ඉතින් අපි මේක ගැඹුරු තෙලේ බැද ගන්නයි යන්නේ. ඒක රත් වෙලා තියෙන්නේ. අපි මේක බැදෙන්න දාමු. තන්වන් පාට වෙනකම් හොඳින් බැද ගන්න. දැන් මේ තින්නේ හොඳින් රන්වන් පාට වෙලා මේක ඉක්මනට බැදෙනවා. බින්දර පාලනයක් ඇතුව බැද ගන්න. තව පොඩ්ඩක් මේක දුඹුරු පාට වෙන්න ඕනේ. දැන් නම් හොඳ ගානට බැදිලා ඉවරයි. අපි මේක දැන් අයින් කරගමු. දැන් මේ තියෙන්නේ ඉතින් මේ බැදගත් මෂ්රූම් ටික මේ බලන්න හොඳ ක්‍රිස්පියට තියෙනවා. මේක ඔයගලන්ට ආහාරයට ගන්න පුළුවන්. කෑම මේසෙට කවුරු යමුත් එක්ක එන දවසට මේක හදලා තියන්න පුළුවන්. ඇත්තටම මුකුත් වෙන්නේ නැහැ. කලින් දවසේ හදලා ෆ්‍රිජ් එකේ හොඳට කට වැස්සෙන බෝතලයක දාලා තිබ්බොත් තියාගන්න පුළුවන්. හැබැයි නිවුනට පස්සේ මේක දාන්න. ඉතින් මේක හදලා රස බලන්න. ඇත්තටම හරිම රසයි. නිවාඩු දවසකට තේ වේලාවකට වුණත් මේක ඇත්තටම රසයි. ඒ වගේම ගුණයි.
එහෙනම් ඉතින් තවත් රසම රස වීඩියෝ එකක් අරගෙන රසම රස රෙසිපි එකක් අරගෙන ආයෙත් ඔයාලා හම්බ වෙන්න ඉන්නම්. එතකන් සුබ දවසක්.